ශ්‍රී ලංකාවේ පිරිමින් අතර පවතින බහුලතම පිළිකා වර්ගය මුඛ පිළිකාව බව ඔබ දන්නවාද? සැබවින්ම මුඛ පිළිකා නිසා දවසකට අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුවත් මිය යනවා. මුඛ පිළිකාව ඇතිවීම සඳහා අවදානම් සාධක ගණනාවක් තියෙන අතර මුඛ පිළිකා රෝගයෙන් වැළකිය හැක්කේ එම අවදානම් සාධක වලින් වැළකී සිටීමෙන්. මොනවද මේ මුඛ පිළිකාවට බලපාන ප්‍රධාන සාධක? බුලත් විට හැපීම, පුවක් ආශ්‍රිත නිෂ්පාදන හැපීම, දුම් පානය කිරීම, මත්පැන් පානය කිරීම. මුඛ පිළිකා ඇතිවීමට මීට අමතරව පෝෂණ ඌනතා, අයහපත් මුඛ සෞඛ්‍ය, මානව පැපිලෝමා වෛරස් ආසාදනය නැමැති සාධකත් බලපානවා. මුඛ පිළිකා ඇතිවීමට වැඩි අවධානමක් තියෙන්නේ කාටද? දිනකට බුලත් විට 3 පාරකටවත් වඩා හපන අයට. දිනකට බුලත් විට 1 පාරත් 3 පාරත් අතර හපන සහ වයස අවුරුදු 30ට වැඩි පුරුද්දක් ලෙස දුම්පානය කරන සහ සතියකට වරක්වත් මත්පැන් පානය කරන අයට. මුඛ පිළිකාවක් හට ගැනීමට පෙර බොහෝ විට මුඛයේ පූර්ව පිළිකා ලක්ෂණ හෙවත් වෙනස්කම් දැක ගන්නට පුළුවන්. එවැනි ලක්ෂණ කිහිපයක්ම පවතිනවා. පළවෙනි එක තමයි මුඛයේ කල්පවතින ඉවත් කළ නොහැකි සුදු ලප. කල්පවතින ඉවත් කළ නොහැකි රතු ලප. කල්පවතින ඉවත් කළ නොහැකි සුදු සහ රතු මිශ්‍ර ලප. මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග තොල් සහ ශ්ලේෂ්මලයේ ඝනවීමක්, රළුවීමක් හෝ සුදු මැලිවීමක්. මුඛයේ කාලයක් තිස්සේ පවතින සුව නොවන තුවාලයක්. තමා විසින්ම මුඛය පරීක්ෂා කර ගැනීම මගින් මෙම පූර්ව පිළිකා ලක්ෂණ හෙවත් වෙනස්කම් පහසුවෙන් හඳුන ගන්නට පුළුවන්. ඔබට එම ලක්ෂණ වලින් එකක් හෝ ඇතනම් වහාම ළඟම සිටින දන්ත වෛද්‍යවරයා හමු වීමට කටයුතු කරන්න. තමා විසින්ම ස්වයං මුඛ පරීක්ෂාවක් කරගන්නේ කෙසේද? මාසයකට වරක්වත් තමා විසින්ම මුඛය පරීක්ෂා කරගත යුතු වෙනවා. මේ සඳහා හොඳින් ආලෝකය ඇති ස්ථානයක් තෝරාගත යුතුයි. මුලින්ම ඔබේ දෑත් හොඳින් සබන් යොදා සෝදා ගන්න. ඉන්පසු කෘත්‍රිම දත් ඇතනම් එයද ඉවත් කරන්න. මුහුණ බලන කණ්ණාඩියක් භාවිතා කර ඔබේ මුහුණේ අසාමාන්‍යතාවයක් ඇද්දැයි පරීක්ෂා කරන්න. දෙවනුව ඔබේ මුඛය ඇතුළත මුහුණ බලන කණ්ණාඩියක් ආධාරයෙන් හොඳින් පරීක්ෂා කරන්න. පළවන පියවර. ඇඟිලි වලින් තොල් පිටත පෙරලා උඩු තොලේ සහ යටි තොලේ ඇතුල් පැත්ත පරීක්ෂා කරන්න. දෙවන පියවර. මුඛය හොඳින් විවර කර කම්මුලේ ඇතුල් බිත්ති හොඳින් පරීක්ෂා කරන්න. දිව පිටතට ඇද දිවේ උඩ සහ යට සහ දෙපැත්තම ආදී සෑම පැත්තක්ම හොඳින් පරීක්ෂා කර බලන්න. දිව උඩු තල්ලේ ගාවා දිව යටි පැත්ත සහ මුඛයේ පතුලද හොඳින් පරීක්ෂා කර බලන්න. තවදුරටත් දිව එළියට දමා උඩු තල්ල හොඳින් පරීක්ෂා කරන්න. අවසාන වශයෙන් ගෙල දෙපස, ඉදිරිපස සහ නිකටට යටින් පිරිමදිමින් වසා ගැටි තීදිමී යද්දයි පරීක්ෂා කරන්න. මුඛ පිළිකා රෝගයෙන් වැළකෙන්නේ කෙසේද? ඔබ බුලත් විට හැපීමෙන් වළකින්න. පුවක් සහ පුවක් පැකට් වැනි පුවක් ආශ්‍රිත නිෂ්පාදන හැපීමෙන් වළකින්න. දුම්පානය කිරීමෙන් සහ මත්පැන් පානය කිරීමෙන්ද වැළකිය යුතුයි. යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගන්න. එළවලු සහ පළතුරු සහිත සමබර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න. වසරකට වතාවක් දන්ත වෛද්‍යවරයෙක් ලවා මුඛය පරීක්ෂා කරගන්න. මානසික ආතතිය පාලනය කරගනිමින් සැහැල්ලු ජීවිතයක් ගත කරන්න.